8時3分発、水戸601号。හලෝ මිනිසාන් කොනිචිවා ඔහයෝ ගොසායිමාස්. ඉතින් අද පොඩ විශේෂ දවසක්. මොකද මේ මම මාසෙකට සැරයක් යනවා වෙන තැනකට වැඩ කරන්න. ඒ කියන්නේ මම වැඩ කරන තැන ඉඳන් කිලෝමීටර් 200ක් විතර එහාට. ඒකට යන්න මට කිලෝමීටර් 200 යන්න යන්නේ විනාඩි 40ක් 45ක් අතර ගානක්. මොකද ඔයාලට ඒක විශ්වාස කරන්නත් බැරුව ඇති. මොකද 1 කිලෝමීටර් 200 යන්නේ විනාඩි 40 ගානක් යන්නේ. ඉතින් ඒක මම හැමදාම යන්නේ Shinkansen එකේ. මාසෙකට සැරයක් අනිවාර්යෙන් යන්න වෙනවා ඉතින්. අපි ගිහිල්ලා බලමු ඉතින් අද කොහොමද මං Shinkansen එක රයිඩ් එක කියලා. හැම මාසෙකටම සැරයක් යනවා. ලබන මාසෙත් යනවා, මේ මාසෙත් යනවා. ඉතින් ඔයාලත් එක්ක මම ඒක බෙදා ගන්න ඕනේ කියලා හිතුවා. හරි ගයිස්, මම දැන් ඉතින් ඇවිල්ලා ඉන්නේ කොමෝතෝ ස්ටේෂන් එකට. ඔය 9:03ට තියෙන්නේ මගේ ට්‍රේන් එක. කාඩ් එක මෙතනින් දාපුවාම මෙන්න මේ පැත්තෙන් ඇරෙනවා. ඊට පස්සේ ඒක පැත්තෙන් ආයෙ එනවා. ඊට පස්සේ මෙන්න මේ 13 වෙනි ප්ලැට්ෆෝම් එක තමයි ගයිස් මට යන්න තියෙන්නේ. ඉතින් අපි 13 හොයාගෙන යමු. ඉතින් ගයිස් මේ දැන් මම ආවා ටිකට් එකක් බයි කරා. මේ ටිකට් එක මේ ටිකට් එක යෙන් වලින් 7440 ඒ කියන්නේ රුපියල් වලින් ශ්‍රී ලංකාව සල්ලි රුපියල් 15000යි. හිතන්න මේක ගන්න. ජූස් සම්බන්ධව මගේ නොරිබා එක කියන්නේ 13 වෙනි නොරිබා එක ඒ වුණාට මට හොයාගන්න නැහැ. හරි තියෙනවා. ඒකෙත් මේ ඔයාලට පෙන්නන්න. ඒකෙත් තියෙනවා රිසීව් ටිකට් and non receive ටිකට් කියලා. මගේ තියෙන්නේ non receive ටිකට් එක. ඉතින් ගයිස් අපි ලංකාවේ ට්‍රේන් වල තියෙනවනේ උඩ රට රැජින, රජ රට රැජින, තව යාල්දේවි, ඒ වගේ එක එක නම් තියෙනවා. ඉතින් ජපානෙත් ඒ වගේ තියෙනවා සකුරා, මිසොබෝ, සුබාමේ. ඒ කියන්නේ එක එක නම්. එතකොට දැන් මම යන ට්‍රේන් එකේ නම තමයි මිසොබෝ. මිසොබෝ කියන්නේ මේ බුලට් ට්‍රේන් එකේ නම. ඉතින් ගයිස් මම දැන් මේ දෙන්නලා ඉඳගෙන ඉන්නවා. තව විනාඩි 5යි මගේ ට්‍රේන් එක එනවා. දැන් වෙලාව 8:50යි. මට හරියටම 9:13ට විනාඩි 3කට විතර කලින් එනවා ට්‍රේන් එක. මේ ට්‍රේන් ලංකාවේ ට්‍රේන් වගේ පරක්කු වෙන්නේ නැහැ. මොකද ලංකාවේ ට්‍රේන් පැය 3-4ක් පරක්කු වෙනවනේ. කොහොමත් කිලෝමීටර්ස් තියෙනවා 180ක් විතර මම හිතන්නේ. 180ක් තියෙනවා. 180 යන්නේ 13番乗ります。9時3分発。 විනාඩි 45ක් විතර යන්නේ. 601号鹿児島中央行きのご案内をいたします。この列車は8両で到着します。足元の乗車位置案内8両編成でお待ちください。この列車のグリーン車は6号車、指定席は4号車から8号車、自由席は1号車から3号車です。この列車は終点鹿児島中央まで止まりません。この列車はすべての車両が禁煙席です。ඒ කියන්නේ මේ මට අපිට ඉඳ ගන්න බෑ non receive ටිකට් ගත්තා. receive ටිකට් තියෙන ඒ වගේ අනික තව කියනවා මේක නවත්තන්න නැහැලු. මේක non stop එකක්. ඒක නිසා සාමාන්‍යයෙන් මේක පැයට 250කටත් වඩා යනවා. පැයට 300 320ක වගේ වේගෙන් නෑ එච්චර යන්නේ නැහැ මම හිතන්නේ. 250 300 අතර වේගෙන් යනවා. විනාඩි 43න් යනවා කියලා තියෙන්නේ කිලෝමීටර් 180. ඉතින් ගයිස් මේ තියෙන්නේ මම නගින 13 වෙනි ප්ලැට්ෆෝම් එකට එහා පැත්තේ 14 වෙනි ප්ලැට්ෆෝම් එකට එන වෙන Shinkansen එකක්. මෙයාලගේ ඩෙස්ටිනේෂන් එක කුමමතෝ නිසා මේක එන හැමෝම බහින්න ඕනේ. මෙයා කියනවා මේකේ ආයේ මේක මෙතනින් එහාට යන්නේ නැහැ. ඒක නිසා හැමෝටම බහින්න කියලා. බහින්න තු ඉන්න පා කියලා. ගයිස් දැන් ට්‍රේන් එක එනවා. නැගිටලා යන්න ඕන. මම ඔයාලට පෙන්නන්නම් ට්‍රේන් එක එන විදිහ. 9時3分発みずほ601号鹿児島中央行きです。ඉතින් ගයිස් මේ ඉන්නේ මම යන මිසොහෝ කියන Shinkansen එක. 鹿児島中央行きです。ご乗車の際は列車とホーム内部に隙間がございます。足元にご注意ください。13番乗りは安全柵が開きます。ご注意ください。මෙහෙම ගිහිල්ලා
අපි සීට් එකක ඉඳගමු. මේකේ ගොඩක් කට්ටිය නැහැ ඉතින්. 次は終点鹿児島中央です。この電車は ඔන්න ගයිස් එහෙනම් අපි ගමන යන්න පටන් ගත්තා. වලට පේනවනේ ලස්සන මේ ඈත පරිසරයේ තියෙන. තව මේ තියෙන තව ශින්කන්සෙන් නවත්තලා තියෙන තැන. මේකයි ඉතින් මට වලට කියන්න ඕනේ. මේක යද්දි ප්ලේන් එක යනවා වගේ මේ පේනවනේ. මාර සංස්කෘතික ඇතුළත මාර නිදහස් කවුරුත් කතා බහ කරන්නේ මට වැඩි හැකියෙන් කතා කරන්න බෑ. කට්ටිය නැහැල පොඩ. ඒකට මට වලට කියන්න ඕනේ ඉතින් මේක තමයි මට අද දවසේ තියෙන නිදහස්ම වෙලාව. ඒ කියන්නේ කාම් ටයිම් එක තමයි මේ පැය ආයිති වැඩ කරලා ආයි ගෙදර එන පැය මම මේ පැයට තමයි වැඩිම මාස. මොකද මේ යන්නේ පැයක් යන්නේ නැහැ මේ විනාඩි 45 ඇතුළත ඒ මට හම්බෙන නිදහස. ඒක ඉතින් කියන්න බෑ මොකද වැඩට ගිහිල්ලා එතන ඒ පැය 8ක් 10ක් විතර වැඩ කරලා ආයි ගෙදර එන විනාඩි 45 තියෙනවට මේ ශින්කන්සෙන් එකේ වාඩි වෙලා එන වෙලාව තමයි මට නිදහසේ ඔළුවට එක එක දේවල් කල්පනා කරගෙන නිදහසේ ඉන්න තියෙන එකම ටයිම් එක. ඇත්තටම ගයිස් මේ අද්දිය හම්බෙන පරිසරය මාර ලස්සනයි. ඉතින් මට ඔයාලට පෙන්වන්නවත් වෙලාවක් නැහැ. මොකද මේක ඊතරම් වේගෙන් යනවා. ගොඩක්ම යන්නේ බින්ගිවල් ඇතුලින් මේක. ඒක නිසා පෙන්වන්න වෙලාවක් නැහැ. මටවත් එළිය බලන්න වෙලාවක් නැහැ ඇත්තටම. ගයිස් මේක අද්දිය වලට මට වටේ පිටේ පෙන්වන්න විදිහක් නැහැ. මොකද මේ වටේ පිටේ පෙන්වන්නට වැඩි වෙන්නේ බින්ගිවල්. ඒක නිසා මටවත් එළිය පේන්නේ නැහැ ඉතින්. මේ ට්‍රේන් ලයින් එක හදලා තියෙන බින්ගිවල් ඇතුලේ යන්නේ කියන්නේ එහා පැත්තේ දෙපැත්තේ තියෙන ගස් වලින් අනම්මනම් වලින් බාධා නොවෙන්න විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මාර ලස්සනයි නේ. ඔය පේනවනේ කරුණු මාර ලස්සනයි. Google Map එකේ පෙන්නනවා ස්පීඩ් එක 232ක් විදිහට. ඉතින් මෙන්න මෙහෙම කොළපාට පරිසරයක් මැද්දේ මිසෝහෝ ආව කගොෂිමා වලට. ඉතින් අපි කගොෂිමා වලට ඇවිල්ලා ඉන්නේ. තියෙන්නේ දැන් එළියට යන්න. ඉතින් ගයිස් මම දැන් චෙක් අවුට් වෙන්නයි හදන්නේ මෙතනින්. දැන් එළියට ආව. ඇත්තටම මෙතන මේ මිනි හකත වගේ කියන්නේ හකත ෆුකුෝකා වල හකත වගේ ඊතරම් ලස්සනයි මෙතන මේ බලන්න. ඉතින් ගයිස් මම ආව කගොෂිමා වලට තව පැයක් තියෙනවා. ඉතින් මේ පැය මම පොඩ්ඩක් මේ ටවුන් එකේ ඇවිදිනවා. ඇවිදලා හැමදාම මම එහෙම කරනවා. ඉතින් මේ උදේට මොන හරි කාලා ඇවිදලා ඊට පස්සේ ආයෙ මට ඔෆ් එක තියෙන්නේ 8ට ඔෆ් වෙලා ආයි ගෙදර යන්න තියෙන්නේ ශින්කන්සෙන් එකේම තමයි. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් ඒක දවස් ඉවරයි. මං කිව්වා ඔයාලට ඉස්සෙල්ලා වගේම මට ඔෆ් වෙලා අර ඉතින් නිවෙන්න තියෙන්නේ විනාඩි 45 ශින්කන්සෙන් එක ඇතුළේ විතරයි. මොකද අනිත් හැම වෙලාවෙම ඉතින් ගොඩක් බිසි. එහෙම තමයි ඉතින් මේ ජීවිතේ ගෙවෙන්නේ. ඉතින් තාත් එක මහන්සි දවසක්. ඉතින් දැන් මම වැඩ ඉවරලා ගෙදර යන්නයි හදන්නේ. ඉතින් ගයිස් මම එළියට එද්දි මෙන්න මෙහෙම මාර ලස්සන විදියට සරසලා තිබ්බ මෙතන නත්තල් ගහක් එහෙම. මොකද මේ ක්‍රිස්මස් වලට තමයි මෙතන මේ හදන්නේ මේ ටික ඔක්කොම. ක්‍රිස්මස් වෙද්දි මෙතන මීට වඩා ලස්සන වෙනවා. මාර ලස්සනයි කලර්ෆුල්. ඉතින් ගයිස් මට යන්න තියෙන්නේ මේ 9:36 ට්‍රේන් එකේ සුබමේ කියන එකේ. හැමදාම මේක මම මෙතෙන්ට එද්දි මේ විදිහට මෙතන නතර කරලා තියෙනවා 9:36ට තියෙන එක. ඉතින් මම මිසෝහෝ එකේ ඇවිල්ලා සුබමේ එකේ ගෙදර යනවා. වෙලාව 9:00යි 9:36ට ට්‍රේන් එක තියෙනවා. ශින්කන්සෙන් එක. මේක පනින්න ස්ටේෂන් එකට. ඒ කියන්නේ මට ළඟම ස්ටේෂන් එකට කුමොතු ස්ටේෂන් එකට යද්දි 9:00යි 9:36ට යන එක 10:33 වගේ වෙනවා. ඉතින් ගයිස් මේ ශින්කන්සෙන් එකේ යන්න හම්බෙච්ච එක මගේ ජීවිතේ මාර එක්ස්පීරියන්ස් එකක්. මම ඇත්තටම ජපානට ආවත් හිතුවේ නැහැ මේකේ ටිකට් මාර ගණන්. ඒක නිසා මට ශින්කන්සෙන් එකේ කවදාකවත් යන්න හම්බෙයි කියලා. ඉතින් මම කුමාමොතෝ වලට යනකම් එකම එක දෙයයි කරන්නේ ඒ තමයි විනාඩි 40ෙම නිදා ගන්න එක. මොකද මට හොඳටම මහන්සි අද දවස. ඒක නිසා මම කුමාමොතෝ වලට යනකම් හොඳට නිදා ගන්නවා. We will soon make a brief stop at Kumamoto. まもなく
熊本です。鹿児島線、高知線、貨物上水線かお乗り換えです。今日も JR 九州をご利用くださいましてありがとうございました。